Silver Short Hub. Go there. Thank you. Neha. ඔයා දන්නවද මේ ලැප් එකේ තියෙන වටිනාකම? අපේ රටේ සිද්ධ වෙන මත්ද්‍රව්‍ය පතල් ජාවාරම් මේ දේශපාලකයන්ගේ වංචා දූෂණ දැනුමේ පෙන්නගේ තමයි තියෙන්නේ. මේක පිටට ගියොත් මගේ අධිරාජ්‍යම ඉවරයි නේයා. ඒ හින්දා මේක පරිස්සම් කරගන්න ඕනේ. ඔයා දන්නවද ආණ්ඩුවේ උන්ගෙත් මේක එළියට ගියොත් කිරුවාලත් සියලු දේවල් ඉවරයි. නේයා මේක ආරක්ෂිත තැනකින් තියලා තියමු. සර් බය වෙන්න එපා. සර් මේක මගේ ළඟ තියෙනකම් කාටවත් මේක හොයාගන්න වෙන්නේ නැහැ. කිසිම තොරතුරක් පිටට යන්නේ නැහැ සර්. නේහා මං එන විශ්ව දාන්නේ නම් Come on, fast. අර්ජුන් සර් වැඩේ හරි. මම පෙන් ඩ්‍රයිව් එක ගත්තා. මම දැන් ලයන් රොක් එක පැත්තට එන ගමන් ඉන්නේ. අර්ජුන් සර් වික්‍රම මොකද මේ කලබලෙන් වගේ මෙයාගේ ෆෝන් එක සර් ඔක සීගිරිය වැවරම පාරේ වැටලා තිබ්බෙස මං හිතන්නේ මේවා පැහැරගෙන තියෙනවා කොහොම ඔව් වික්‍රම සංජයට සියලුගේ මාට්ටල වගේ මට පේන්නේ අපි ඉක්මනටම අර රාජ් කියන මිනිස්සයා හොයාගන්න ඕනේ. ඌ තමයි දන්නේ සංජයගේ හැම ගැන හැම තොරතුරක්ම. මෙහාගේ ජීවිත අනතුරේ තියෙන වික්‍රම අපි ඉක්මන් කරන්න ඕනේ. नहीं सर मां मरने पास उन किसी වැරද්දක් කරේ නැහැ සර්. රාජ් ඊවස නේහව පැහැරගෙන ඉඹර ලක් කියලා තියෙනවා. ඒ ගැන දන්න සියලු තොරතුරු ඔබ කියපන්. සර් ඊරා හයමාර විතර මම දැක්කා වත්පාර ගැනක් මං දන්නේ නේව පැහැරගෙන කියපන් අවුදායි කබීර්ලා සර්. ෂුවර්ද? හැබැයි තෝ බුක් කියලා තිබ්බොත් තෝගේ මනමිනියවත් ගෙදරට යවන්නේ නැහැ. සර් සංජයගේ හැම තොරතුරම තියෙන්නේ රොයිට් කියන හරක් කරගා.
තියෙන්නේ. වික්‍රම් කබීර් කියන්නේ ලේසි පොරක් නෙවෙයි. කමන්නේ. මරන්න හරි තියපන්. අපි CID එකෙන් යටත් යන්න. අනේ සර් මාව මරන්න එපා. සංජය සර් සල්ලි දෙනවා කිව්වද සර් මං සිස්ටම් එක හදලා දුන්නා. එහෙම කරේ නැත්තම් මාව මරනවා කිව්වා සර්. දැන් කතාව නවත්තපන් රෝහිත්. ඊයරා සංජය නේහව පැහැරගද්දී ඒ පැහැරගත්තු වාහනේ GPS ලොකේෂන් ටික මට ඔක්කොම ඕනේ රෝහිත්. උඹ එහෙම කරේ නැත්තම් වික්‍රම් දුවක් උන්නේ බෝරුව පසාරු කරගෙන යයි. ඔබ දන්නවනේ වික්‍රම්ගේ හැටි. සර් මේක වෙන්න බැරි වැඩ. සංජය සර්ගේ බැංක් account එකකින් තවත් බැංක් account එකකට සල්ලි මාරු කරලා දුන්නා. ලක්ෂ 50. ඒ account එකේ IP address එක වැටෙන්නේ සර් ඔයගොල්ලෝ ගෙදර. මොකක්ද ඔබ කිව්වේ? තෝ අපිට බොරු කියන්නේ නේද බල්ලෝ? නෑ සර් ඒ account එකයි තියෙ වෙන කාටවත් මේ අර්ජුන් සර්ගේ වයිෆ්ට ප්‍රියා මැඩම්ට. වික්‍රම් යා මොකෙන් වැඩක් නැහැ. කොහොමද ඉතින්? වැඩි මොකද අපේ ගෲප් එක ප්ලෑනින් හරිද? හරි. එහෙනම් හොඳ හොටෙල් එකක් බලන්න. මංගාණී දාට ඔන්න ඩිනර් එක. හොඳට shopping කරන්න තැනක් අපිට ඇවිදින්න පුළුවන් තරක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන් තැනක් බලන්න. හැමදේම බෙස්ට්ම දේ වෙන්න ඕනේ. ඕකේ? අපේ තාක්ෂයට ගැලපෙන විදිහට තැනක් හොයන්න. ගිය පාර වගේ තැනක් නම් හොයාගන්න එපා හොඳේ. Okay then. See you. Goodbye. Bye bye. අර්ජුන් ඔයාද කලින්ම? ඔව් ප්‍රියා. නේහව අතුරුදහන් නියමවල ලක් කරලා තියෙනවා ඊයේ. ඒ සම්බන්ධව මොනවද දන්නවද? නේහා ඉතින් ඔයාගෙන එකම. මට වැඩක් නැහැ ඊයාගෙන. ඔයා දැන් ඒක අමතක කරන්න. දැන් ඔයාට ටයර්ඩ් ඇතිනේ. ඒ නිසා ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන චේන්ජ් කරන් එනකො මම රස කොෆි එකක් හදලා තියන්නම් ඔයාට. ප්‍රියා මොකද්ද තමුසේ මේ කරලා තියෙන වැඩේ බලනවා. තමුසේ මං තමුසට උච්චර ආදරේ කරලා තමුසේ මට දුන්න තෑග්ගදනේ. ඈ? ආදරේ? ඔයා ආදරේ කරන්නේ මට නෙමෙයි ඔයගොල්ලෝ හින්දන CID ජොබ් එකට. ඒකෙන් හම්බෙන සැලරි එක මොනවද කරන්න පුළුවන්? මට සංජය සර් ලක්ෂ 50ක් දෙන්නම් කිව්වා. ඔයාලට මේ වෙනකොට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ හැම මේ වෙනකොටත් මරලා සාක්ෂියක්වත් ඉතුරු වෙලා නැතුව ඇති. ප්‍රියා උඹ හොඳට දැනගනින් මට නීතියට වැඩිය මගේ ගෑණිවත් වටින්නේ නැහැ. උඹට මොකද වෙන්නේ කියලා ඔබ බලාගනින්. මං දැන් එනකම් ඔබ මේක ඇතුළට වෙලා ඉඳපන්. නේහා කොහර පෙන් ඩ්‍රයිව් එක. දැන්වත් ඇත්ත කියපන්. නැත්තම් තෝ කැලේදී අලි ගහලා මැරුණා කියලා පොලිස් මාතේ රිපෝට් එක එළියයි. මේකට කැමතිද? කැමති නම් ඔය විදිහට කරපන්. කොපිටේ ඩේටා කොහොමද ගන්න හම්බෙන්නේ නැහැ යකෝ. අර්ජුන සර් උඹලා ඔක්කොම බලලා දායි බලන් හිටපල්ලා.
ගත්ත බං. අර්ජුන් ඒ ගෑණි පව අපිත් එක්ක ඉන්න කියන උඹලා දන්නව නේද? අද මෙතනින් උඹලා දෙන්න පණ පිටි යන්නේ නැහැ. මම හැමදේම දැනගෙන ආවේ සංජේ. ඔගේ සෙල්ලම් අතින් ඉවරයි. දේව්. උඹලා දන්නවද මේ ඔක්කොම උඹලාගේ මුළු ලංකාව මුළු ලෝකෙම දැනටමත් දන්නවා උඹලා මේ වෙනකොට කරලා තියෙන දේ. ඒ හින්දා උඹලා කිසි කෙනෙකුට නීතියෙන් පැනලා යන්න බෑ. අපි ඒ ඔක්කොම සංවිධානය කරන සියලු දේ දැනගෙන මීට කලිමුත් හැම විස්තරයක්ම දැනගෙන තමයි මේ සියලු දේ මාධ්‍ය ලයිව් දැනටත් යනවා. ඒ හින්දා උඹලාට කිසිම ගැළවීමක් නෑ ඊට පස්සේ. උඹලා දන්නවද උඹලාගේ දේශපාලනේ ඉන්න හයිකාරයෝ උඹලව හිතාගෙන ඉන්නවා මාධ්‍ය ලොකුවට මේවා කරගෙන. නමුත් උඹලා හිතාගෙන ඉන්නේ උඹලව බේරගනී කියලා. උඹලා දැන් අරන් බලපල්ලා ඔය තියෙන එක ෆෝන් එකක්වත් වැඩ කරනවා කියලා. උඹලා ඔක්කොම මේ දේශපාලනේ ඔක්කොම කෙරුවාවල් අදින් ඉවර කරලා තමයි අපි මේ සියලු විස්තර හොයාගෙන මෙතනට පැමිණියේ. ඒ හින්දා උඹලට බෑ ආයේ දේශපාලන රැකවන්න සහ උඹලගේ ඔය දාන කිසිම හයිකාර චණ්ඩිකමක් මෙතනින් යාට ඉවරයි. උඹලා වැඩි දඟලලා හැත්තෙන්න බා. මේකට කුඩු වෙන්න තියෙනවා. ඒ බලා ඡණ්ඩේ නම් ඔය තුවක්කු බිම දාලා වරෙල්ලෑකෝ අතින් පයින් ගහගන්න. ඔයි! ඕකුන් එකෙක්වත් ඉතුරු කරන්න බා ඡණ්ඩේ. එයාටත් අවුරුදු ගානකට විරියන්න වේද බං? උඹේ ගැන අවුලෙන් ඉන්නේ. වික්‍රම් නීතිය කියන්නේ නීතියට. තමන්ගේ මිනිස්සෙක් වැරද්ද කරත් දඩුවම් කෙනෙක් දෙන්න ඕනේ. ප්‍රියා වැරද්දක් කරා එයා දඩුවම් වෙදී. කමක් නැහැ.